නමස්කාර වේවා තුනුරුවනට සම්මන්දාති සරණ සරණ යමි සාදු 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 සාදුනාදයක් පවත්වමු. කාරුණික පින්වතුනි, අද දවස බොහොම පින්වන්ත දවසක්. ඥාතීන් සියලුම දෙනා එකතු වෙලා අද දවසේදී බොහෝ සෙයින් පින් රැස් කර ගන්නට යෙදුනා. මේ මොහොත තුලත් ස්වල්ප වේලාවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් වූ ශ්‍රී සත්‍ය ධර්මය මේ හැම දිනා වෙනුවෙන්ම දේශනා වෙනවා. ඒක ධර්ම දායාදයක්. චරණ පෙරේරා මහත්මයාට පින් පිණිස සෙනාලි පෙරේරා මහත්මිය විසින් තමයි දායකත්වය දරන්නේ අද දවසේ මේ උතුම් වූ පින්කමට. අපගේ පුංචි ස්වාමීන් වහන්සේ මේ හැම දිනෙකම දන්න හඳුනන ස්වාමීන් වහන්සේ කුඹුක් කඩවල ජයරාජපුර ප්‍රදේශයෙන් උතුම් වූ ශාසනයට දායාද වුණා වූ මේ උතුම් වූ සංගරුවන එදා පටන් අද දක්වා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ශාසනයේ චිර පැවැත්ම උදෙසා තම කාලය කැප කරනවා. ප්‍රථම ධර්ම දේශනාව ලෙස ඔබට අද දවසේදී මේ උතුම් වූ ධර්මයේ දේශනා කරන්න. ඉවසීමෙන් කල්පනාවෙන් සිහියෙන් ධර්මයේ ශ්‍රවණය කරත්වා, ධර්මය අවබෝධ කරත්වා, සත්‍යයනා කරත්වා. පූජ්‍යපාද ජයරාජපුර ධම්මදේව අපගේ පුංචි ස්වාමින් වහන්සේ මේ හැම දෙනා වෙනුවෙන්ම ධර්මය මෛත්‍රී සිත් පෙරදරිව දේශනා කරાવી. සෑම දිනෙකම උන්වහන්සේ පිළිගැනීමවත් තෙවරක් හඬනගා සාදුනාද පවත්වමු. සාදු සාදු සාදු. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि තිසරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සදහවත් කාරුණික වාසනාවන්ත පින්වතුනි, අද දවස බොහොම වටිනා කියන දවසක්. ඒ ඇයි අද වගේ දවසක තමයි සිදුහත් කුමරුන්ගේ උපත. ඒ වගේම සිද්ධාර්ථ කුමරු බුදුනේ අද වගේ දවසක. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවෙත් අද වගේ වෙසක් පොහෝ දිනයක. අද දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑය ඉදිකිරීමට මුල්ගල තැබුවෙත් අද වගේ වෙතක් පොහෝ දිනයක. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුරජාණන් වහන්සේ සීපතුල සිරිපාදේ තැන්පත් කළෙත් අද වගේ දවසක. ඒ නිසා අද මේ සියලුම දෙනා එක්ව කරන්නේ මහා විශාල පුණ්‍ය කර්මයක්. අද මම ධර්ම දේශනාවට මාතෘකා කරගන්නේ පිවිතුරු නිවන් මඟ යන සදහම් ධර්ම දේශනාවයි. මොකද්ද භාග්‍යතුන් වහන්සේ මේ පිවිතුරු නිවන් මඟ යනුවෙන් දේශනා කොට වදාළේ? බුදුරජාණන් වහන්සේ මේ පිවිතුරු නිවන් මඟ යනුවෙන් දේශනා කොට වදාළේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන එකටමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන එකටමයි. ඒ වගේම බෝධිපාක්ෂික ධර්ම 37 කරුණු 8ක් විදිහට දේශනා කොට වදාලා. ඒ කරුණු 8 තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන විදිය ක්‍රම 37කටත් වේදා දේශනා කරා. ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මොනවාද මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ? සතර සතිපට්ඨානය, කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. සතර සම්‍යක් ප්‍රදාන වීර්ය, නූපන්න කුසල් නූපද වීමට කරන වීර්ය, උපන්න කුසල් ප්‍රහාණය කිරීමට කරන වීර්ය, නූපන් කුසල් උපදවා ගැනීමට කරන වීර්ය, උපන් කුසල් දියුණු කිරීමට කරන වීර්ය. ඒ වගේම පංච ඉන්ද්‍රිය ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේ පංච ඉන්ද්‍රියන්
බලධර්ම බවටත් පත් වෙනවා. ඉන්පසු ඒ වගේම මේ බලධර්ම පහ කවුරුන් හෝ ඔබගෙන් ඇසුවොත් මොනවාද කියලා එතකොට කියන්න ඕනේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා. ඒ වගේම තව පංච ඉන්ද්‍රියන් මොනවාද කියලා අහුවොත් ඒත් කියන්න ඕනේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා. සතර ඉද්ධිපාද ඡන්ද චිත්ත විරිය විමර්ශා ආර්ය ශ්‍රාංගික මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. යම් කිසි පුද්ගලයෙක් ධර්මය අවබෝධ කිරීම පිණිස ධර්මය අහනවා නම් ඒ කෙනා ළඟ මේ කරුණු 6 තිබිය යුතුය. මේ කරුණු 6 තිබ්බොත් විතරයි යම් කිසි කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්නට හැකිවන්නේ. මොනවාද ඒ කරුණු 6? සුසුසති කියන්නේ බලවත් කැමැත්තෙන් ධර්මය ඇසීම. සෝතං ඕදහති කරන ධර්ම දේශනාව කන් යොමා ඇසීම. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති ධර්ම දේශනාව අවබෝධ කරනවා කියන සිතුවිල්ලෙන් ධර්මය ඇසීම. අර්ථං ගන්නාති අර්ථයම ගැනීම. අනත්තං විංචති අනර්ථය බැහැර කිරීම. අනුලෝමිකායේ කන්තියා සමන්නාගතෝ හෝති නැවත නැවත මෙනෙහි කිරීම. මේ කරුණු 6 තිබ්බොත් යම් කිසි කෙනෙක් ඒ කියන ධර්මය මනාව අවබෝධ කරගන්නවා යනුවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා.